සුන්දර ගමනාන්තයක් දිගේ දුම්බරැල්ල ඉඳන් වල්පොල් මුල්ල ගමට තමයි දැන් යන්නේ. මේ දෙපැත්තෙම සුන්දර ලස්සන පරිසරයක් අපිට බලා ගන්න පුළුවන්. ආරම වයිබ් එකක් තියෙන්නේ. තියෙන සබදාමේ සෞන්දර්යයත් විඳගෙන යමු වල්පොල් මුල්ල ගමට. කට්ටිය ගෙදර ගන ගමන් මේ ඉන්නේ දැන්. ගෙදර නෙමෙයි. කමට බහින ගමන් ඉන්නේ. ඇටන් වල. ගමට බහින්න කලින් මුලින්ම අපි බහින්නේ රාපොට් එකට. එතන තමයි අපි වියක ගන්න තැන. අපි ඊළඟට හමු වෙමු ඒ රාපොට් එකේ. හරි. හරි. එහෙනම් බයි. සාමරයි. මේක වෙන්න පුළුවන්. ක්‍රොස් කරපන්. Teknologi. Ini video yang mana? Tapi itu begini. ගංගාවල තිබ්බා. උන් ටිකක් දුරට වෙන්න ගඟෙන් එහාට වෙන්න වැලිය ඇස්සේ හාරනවා. හොඳ වෙන්නේ. හාරපුවාම මචං සුපිරි පිරිසිදු වතුර ටික තමයි එන්නේ. උන් අලියා බොන තැනින් බොන්න කියන්නේ අලි වතුර පිරිසිදුනේ. හොඳම තැනින් තමයි. අර නුවරගල බීපු තැන වන්ද අර පොඩි තැනකින් දාලා. වතුර බොවන තැනක් සෙට් එකේ. අපි දැන් කිලෝමීටර් 5ක් විතර ආවා. ඇටන්වල ගමට යන පාරේ. පියාවේ මෙන්න මේ තුන්නිස් කලක් නැගලා. එහෙම ඉන්න මේ කන්දත් නැගලා ආයි බහැලා මේ කන්ද නැග්ගි. තායි මේ කන්දත් නැගින්න තියෙනවා. ආබා ඇටන්වල ගමට යන්න මේ කන්දෙන් එහා පැත්තට. අපි දැන් ආලා අරගෙන මාන. කොහොම දුෂ්කර ගම්මාන්තයක්. පියමු ඉස්සරහට. උන් අපි කිලෝමීටර් 7ක විතර හයික් එකකින් පස්සේ වල්පොල් මුල්ල ගමට ළඟා වුණා. කොහොම දුෂ්කර ගමනක් දුම්බරැල්ල ඉඳන්. Nang api, bisa bala, piang aten dolet. Kirim bala.
ඔන්න අපි දුෂ්කර මාර්ගයක් ඔස්සේ ගමනේ අවසානයට ළඟා වෙලා තින්නේ. අපි දැන් දුම්බරැල්ල ඉඳන් කිලෝමීටර් 9ක් විතර ආවා. ඇටන් වල ගමට තව කිලෝමීටරයක් වගේ තියෙන්නේ. බොහොම සුන්දර පරිසරයක් ඇත්තටම. ඒ වගේම ටිකක් අමාරු හයික් එකක්. එහෙනම් අපි ඇටන් වල ගමට ගිහිල්ලා හම්බෙමු. ඔන්න අපි ආවා ඇටන් වල ගම්මානේ හයික් එකේ අවසානයේ. බස් නැත්තම් එදියා පයින්න. දරුස්ක මොකද කියන්නේ හයික් එකේ? හොඳ ගණන්. ඊයේපු ඇවිල්ලා පට්ට දුරම හයික් එකක්. හොඳ ගණන්. හොඳටම අමාරු. ඔයාට මොකද කියන්නේ? මට නම් ගානක්වත් නෑ. මම කකුල් දෙක විතරයි දෙන්නේ. එයාට අවුලක් නෑ. ඔයාට මොකද කියන්නේ? හොඳ ගමනක් හෂානුයි ඉමල්කයි හින්දා අපි අද මේ ගමන මේ විදිහට සාර්ථකව අපි අවසන් කරා. ආයෙස වැඩි වෙයි ඔයගලට. මේ මලින් මොකද කියන්නේ? මම අපේ චාමර අයියා ඉෂාන් අයියා හින්දා වැඩේ සාර්ථකයි. අනිත් කට්ටිය ලොකු සපෝට් එකක් දුන්නා අපි. මගේ බෑග් එකේ කරා යනවා. නෑ නෑ දැන් ඔව්. ඔයාගේ බෑග් එක දුන්නාට බොහොම පිං. හරි හරි. දැන් අතනල චාමට එම අපි දෙන්නේ කවුද දෙන්න සතුටුයි. අපි දෙන්න කුඩා හසාන් කුල්ලපියක ඉන්නේද? සතුට දැන් පස්සේ ඉබ්බන තමයි තව සතුට වැඩි. පයින් තමයි එත්තන්නේ. පයින් තමයි මාතරේ ටැන්ඩේ. අනේ පුළුවන්. අයින් යන්න දෙයක් නෑ. ඔය ලොරි යනවා, ට්‍රැක්ටර් යනවා. ආයෙ සෙට් එක. යන්න ඕනි දවස්ක මම කෝල් එකක් කරනවා. අපි ආවේ කියලා ගන්න. අපි ආවේ මම මුරේ කරගන්නේ. අර දැන් කෝල් එකක් ගත්තාම අපි ආවේ කියලා කතා කරනවා හරිවා. නේනම් සුපිරි ගමනාන්තයක නිමාව. අපි එහෙනම් මේ වගේ තව වීඩියෝ එකක් හම්බෙමු. අපි subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එක click කරන්න. TikTok එකයි Instagram එකයි follow කරන්න. එහෙනම් අපි මේ වගේ තවත් වීඩියෝ එකක් හම්බෙමු. ජය වේවා.